ආයිබෝවන් යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්නේ චිත්ත වේගයක් කියන්නේ මොකක්ද කියලා. චිත්ත වේගයක් කියන්නේ යම්කිසි සිදුවීමකට හෝ අත්දැකීමකට අපගේ සිතේ සහ ශරීරෙහි ඇතිවන දැඩි හැඟීමක් හෝ ප්‍රතික්‍රියාවක්. අපගේ චිත්ත වේගවල ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ආත්මීය අත්දැකීම. ඒ කියන්නේ ඔබ තුල ඇතිවෙන හැඟීම. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දුක, සතුට, හෝ බිය. ඒ වගේම දෙවෙනි එක තමයි ශාරීරික ප්‍රතිචාරය. ඒ කියන්නේ හැඟීමකට අනුව ඔබේ ශරීරයේ ඇතිවෙන වෙනස්කම්. උදාහරණයක් ගත්තොත් හෘද ස්පන්දනයේ වේගවත් වීම, දහඩිය දැමීම, හුස්ම ගැනීමේ වේගය වැඩි වීම, මාංශ පේශි තදවීම. තුන්වෙනි කාරණාව තුන්වෙනි කොටස තමා චර්යාත්මක ප්‍රතිචාරය. ඒ කියන්නේ ඔබේ හැඟීම පිටතට පෙන්වන ආකාරය. උදාහරණයක් ගත්තොත් එහෙම සතුටට සිනාසීම, දුකට හැඬීම, කෝපයට මුහුණේ ඉරියව් වෙනස් වීම, බියට සැඟවීමට උත්සාහ කිරීම. මේ තමා චිත්ත වේගවල ස්වභාවය. සුබ දවසක්. ගිහින් එන්නම්.